අද දින ASW Science TV YouTube channel එකෙන් වෙනස් දෙයක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තුව. නිවසේදී LED බල්බයක් ප්‍රපයා කරගන්නේ කොහොමද කියලා. අපිට තියෙන ගැටලුව තමයි මේ LED බල්බයක LED පිහිටන ආකාරය. මේවට කියන්නේ SMD LED කියලා. මේක සාමාන්‍ය ඔයගොල්ලෝ දකින LED එක වගේ නෙවෙයි. SMD මේ වගේ එකක් ඉස්සෙල්ලාම ගලව ගන්න අපිට මේ වගේ එකක් ගලව ගන්න අමාරුයි බෞද්ධයකින් රත් කරලා. අපි ඒකට විශේෂ උපකරණයක් හදලා තියෙනවා. මම නිර්මාණය කරලා තියෙනවා මේ උපකරණය. මේක අපි ගත්තේ මේ රයිස් කුකර් එකක මේ වගේ මේක විල රෙසිස්ටර් එකක් ඇත්තටම තර්මෝ රෙසිස්ටර් එකක්. ඒ කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මේක රත් කරන්න පුළුවන් සෙල්සියස් අංශක 400කට වැඩිය. උෂ්ණත්වය කරනකොට මේක ප්‍රතිරෝධකයක්. මේක අර රත් වෙන කොයිල් එක නෙමෙයි. අපි මේකට සප්ලයි එක දීලා බලමු දැන් මොකද වෙන්නේ කියලා. අපි ඒකට සප්ලයි එකක් දීලා තියෙන කෙලින්ම මේ අපි කරන්ට් එක දුන්නාම අපි මේ ඉන්ඩිකේටර් එකක් මම දාලා තියෙන මේ බල්බ් එකක් මේකේ මේ බල්බ් එක උඩට පේනවා මේක මේ දැල් වෙනවා. එහෙම නැත්නම් මේක කරන්ට් එක එනවා කියලා කවුරු හරි මේකට අත තිබ්බොත් අධික ලෙස රත් වෙනවා. කොහොමද අපි රත් වෙනවද කියලා බලා ගන්න අපිට පුළුවන් අපිට පොඩි මේ වගේ පේස්ට් ටිකක් තියලා මේ අපි භාවිතා කරන මේ පාස්සන්න ගන්න මේ වගේ චුට්ටක් තිබ්බම අපිට පුළුවන් බලා ගන්න ඕන. දැන් තමයි ඔයගොල්ලන්ට පේනවා ඒක රත් වෙලා උණුවන එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් තියෙනකොටම උණු වෙලා යනවා. විනාඩි කිහිපයකින් රත් වෙනවා. සම්පූර්ණයෙන්ම දැන් දිය වෙලා ඒවා නටන මට්ටමටපත් වෙනවා. දැන් අපි ඒකට මේ වගේ එකක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා බලමු. අපි බලන්න. මේ වගේ ඝන තහඩුවක් මේක. කියලා මේක මම වීඩියෝ එක කරන්නේ මේ එකකින් අල්ලගෙන ඒකින්ද මේක පහසුයි මේ වගේ චුට්ටක් මෙතනට තියාගත්තා නම් අපිට ලේසි. සෝල්ඩින් පේස්ට් එකක් දාගත්තා නම් ලේසි. සාමාන්‍යයෙන් විනාඩියක් වගේ අපි මෙහෙම තද කරගෙන හිටියනම් ඔක්කොම ගැලවිලා ගලව ගන්න හරිම පහසුයි. මේ කලින් අවස්ථාවක මම ගලගනිපු මේ තියෙන්නේ ගලවගනිපු ටික. මේ දැක්කද ඊයම ඔක්කොම ගැලවෙනවා මේක. දැන් හරි පහසුවෙන් මේක වෙන් කරගන්න පුළුවන්. හරිම පහසුයි. පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මේ තියෙන පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඒ වගේමයි ඒක අනිත් පැත්තට මේක පාස්සන කොටත් ඒක අනිත් පැත්තට මෙහෙම තියලා අපිට මෙහෙම තියලා තිබ්බම ඇති අනිත් පැත්තට පාස්සලා
පස්සට මේක උඩින් තියලා මේක නිවෙන්න ඇරියාම ආපහු මේ විදිහට සවිමත් වෙනවා. දැන් අපි ඕෆ් කරමු බලන්න. හරි. ඒක ආපහු සැර මේ විදිහට සවි කරගන්න පුළුවන්. මේක හරිය පහසුවෙන් ගෙදර හදා ගන්න පුළුවන්. කිසිම වේදමක් නැතුව හදා ගන්න පුළුවන් එකක් නේ තියෙන්නේ. දැන් මේක අධික ලෙස රත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය සෙල්සියස් අංශක ඊයම් උණු වෙන්න සෙල්සියස් අංශක 327 30 35 වගේ උෂ්ණත්වයක රත් වෙන්න ඕන. මේක සාමාන්‍ය සෙල්සියස් අංශක 400ත් පයින් ප්‍රමාණයකට මේක රත් වෙනවා. මේක තමයි සරලම උපක්‍රමය. ඔයගොල්ලන්ට රයිස් කුකර් එක මේ කෑල්ල ගලවගෙන මේක හදා ගන්න පුළුවන්. හදලා මේක විශේෂයෙන් මේව දා ගන්න ඕනේ. ලයිට් එකක් පත්තු කරගන්න ඕනේ. හැබැයි කවුරු අත තිබ්බොත් කියලා තමයි මේ ලයිට් එකක් දාලා තියෙන්නේ. ඒක පේන්න ඕන නිසා ওই විදිහට අපිට පුළුවන් මේ පහසුවෙන්ම හදා ගන්න.